ඔයා වැඩ කරන තැන හෝ ඔයා ක්‍රීඩා කරන තැන එකට ඉන්න අයම එකිනෙකාට උදව් නොකර තමන්ම හොඳ වෙන්න විතරක් උත්සාහ කරනවා දැකලා තියෙනවද? තරගකාරීත්වය කියන්නේ හොඳ දෙයක්. හැබැයි අධික ලෙස තරග කරනවා කියන්නේ කණ්ඩායමක සාර්ථකත්වය විනාශ කරන නරක පුරුද්දක්. අපි බලමු ඒකෙන් මොකක්ද වෙන්නේ කියලා. අධික ලෙස තරග කිරීම කියන්නේ කණ්ඩායමේ ප්‍රධාන ඉලක්ක අමතක කරලා තමන්ගේ පෞද්ගලික සාර්ථකත්වය විතරක් අරමුණු කිරීමයි. ඔවුන් හිතන්නේ මගේ යාළුවා මට වඩා හොඳ වුණොත් මම පරදිනවා කියලා. මේ නිසා තොරතුරු සංගවා ගැනීම, අදහස් බෙදා නොගැනීම සහ අනිත් අයගේ වැරදිවලට සතුටු වීම පවා සිද්ධ වෙනවා. මේ පුරුද්ද නිසා කණ්ඩායමේ අය අතර තිබිය යුතු සහයෝගය නැති වෙලා ගිහින් හැමෝම තනි දූපත් බවට පත්වෙනවා. අධික තරගකාරීත්වයේ ප්‍රතිඵලය තමයි පද්ධතියේ බිඳ වැටීම. සහයෝගය නැති වුණාම වැඩ නිම වෙන්නේ ප්‍රමාද වෙලා හෝ වැරදි සහිතවයි. දෙවනුව, ඔයා වැඩ කරන පරිසරය විෂ සහිත එකක් වෙනවා. නිරන්තරයෙන්ම එකිනෙකාට තරඟ නොකර වැඩ කරද්දී සේවකයන් හෝ මිතුරන් මානසික ආතතියෙන් සහ අසතුටෙන් පීඩා විඳිනවා. එහෙනම් විසඳුම කුමක්ද? නායකයා ලෙස හෝ සමාජිකයෙක් ලෙස කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් පුද්ගල සාර්ථකත්වය පැත්තකින් තියන්න. ඒ වගේම ජයග්‍රහණය බෙදා ගන්න. මතක තියාගන්න. ඔයා දිනුවත් හැබැයි කණ්ඩායම පැරදුනොත් අවසානයේ ඔයාට ලැබෙන්නේ පරාජයක් විතරයි. සැබෑ ශක්තිය තියෙන්නේ තනියම දිනන එකේ නෙමෙයි. අපිත් එක්ක ඉන්න සහෝදරයන්ට උදව් කරලා මුළු ටීම් එකක් එක්කම එකට ජයග්‍රහණය කරන එකේ.